ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ශාක ඇතුලේ තියෙන හරිම පුදුම ලෝකයක් ගැන. ඒ තමයි ශාක පටක. කවදා හරි හිතලා තියෙවද පොඩි පැලයක් කොහොමද කාලයත් එක්ක අහස උසට යන යෝධ ගහක් වන්නේ කියලා? බලන්න සතුන්ට වගේ නෙමෙයි ශාකවලට පුරවන එයාලගේ ජීවිත කාලේ පුරාවම දිගටම වර්ධනය වෙන්න. ඉතින් කොහොමද මේක වෙන්නේ? මොකද්ද මේ නොනවතින වර්ධනය පිටිපස්සේ තියෙන රහස? හොඳයි. අද අපේ මේ ගමනේදී අපි මුලින්ම බලමු ශාක වර්ධනයේ රහස මොකක්ද කියලා. ඊට පස්සේ අපි කතා කරනවා මේ වර්ධනයේටම වෙන්වුණු විභාජක පටක ගැන, ඒ වගේම ශාකයක ශක්තිය දෙන ස්ථිර පටක වර්ග ගැනත් අපි හොයලා බලමු. හරි. එහෙනම් අපි පටන් ගමු. මේ ශාක වර්ධනයේ සම්පූර්ණ රහසම හැංගිලා තියෙන්නේ පටක කියලා හඳුන්වන විශේෂිත සෛල කාණ්ඩ ඇතුලේ. ඇත්තටම ශාකයක මුල, කඳ, කොළ මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මේ පටක වලින්. ඉතින් මේ වර්ධනයේ ආරම්භකයා එහෙමත් නැත්නම් මූලාරම්භය තමයි විභාජක පටක. අපි බලමු නේද ශාකයේ මේ වර්ධන එන්ජිම හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා. සරලවම කිව්වොත් විභාජක පටක කියන්නේ ශාකයේ වර්ධනයටම වෙන්වනු නොනවත්තාම බෙදීමේ හැකියාව තියෙන සෛල එකතුවක්. මේ සෛල දිගින් දිගටම බෙදිලා අලුත් සෛල නිර්මාණය කරනවා. අන්න ඒක තමයි ශාකයක් දිගටම උස යන්න මහත් වෙන රහස. මේ විභාජක සෛලවල තියෙන ලක්ෂණ ටිකක් බලමු. බලන්න මේවා හරිම විශේෂයි. මේ සෛල ප්‍රමාණයෙන් කුඩයි, ඒ වගේම සෛල බිත්ති හරිම තුනී. බිත්ති තුනී නිසා තමයි සෛලවලට ලේසියෙන්ම බෙදෙන්න පුළුවන් වෙන්නේ. ඇතුලේ ඝන සෛල ප්ලාස්මයක් එක්කම හරිම පැහැදිලි ලොකු න්‍යෂ්ටියක් තියෙනවා. මේ විශාල න්‍යෂ්ටිය තමයි සෛල බෙදීමේ පාලක මධ්‍යස්ථානයේ වගේ වැඩ කරන්නේ. මේ හැමදේම එකට එකතු වෙලා තමයි මේ සෛලවලට නොනවත්වාම බෙදීමේ හැකියාව ලැබෙන්නේ. හොඳයි. එතකොට මේ නොනවත්වාම බෙදෙන විභාජක පටක ශාකේ හැමතැනම තියෙනවද? නෑ, එහෙම නෑ. ඒවා පිහිටලා තියෙන්නේ හරිම විශේෂිත නිශ්චිත තැන් කිහිපයක විතරයි. මෙන්න මේ රූප සටහනෙන් ඒ ස්ථාන තුන අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ශාකේ උඩම, කඳේ වටේට, ඒ වගේම පර්ව අතරත් මේවා තියෙනවා. අපි දැන් මේ එකින් එක ගැන වෙන වෙනම කතා කරමු. මුලින්ම තියෙන්නේ අග්‍රස්ත විභාජක. නමේම තියනවා වගේ මේවා පිහිටන්නේ ශාකයේ අග්‍රවල. ඒ කියන්නේ කඳේ මුදුනේමයි මුල්වල අග්‍රස්තේමයි. මේව තමයි ශාකයේ ඉහළට උස යන එකටයි මුල් පොළොව ඇතුළට දික් වෙන එකටයි වග කියන්නේ. ඊළඟට පාර්ශ්වීය විභාජකේ. මේවා පිහිටන්නේ කඳේ සහ මුලේ පරිධිය දිගේ. ඒ කියන්නේ වටේට. මේ පටක බෙදෙන නිසා තමයි ගහක කඳ කාලයක් යද්දී ටික ටික මහත් වෙන්නේ. ශාකයේ විශ්කම්භය එමත් නැත්නම් මහත වැඩි වෙන්න හේතුව මේ පාර්ශ්වීය විභාජක තමයි. අවසාන වර්ගය තමයි අන්තරස්ත විභාජක පටකය. මේවා සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ පර්ව අතර. ඒ කියන්නේ ශාකයක කොළ හරි අතු හරි හට ගන්නා ස්ථාන අතර තියෙන කොටස්වල. හොඳම උදාහරණය තමයි තනකොළ. අපි තනකොළ කැපුවට පස්සේ ඒක ආයෙත් ඉක්මනට උඩට එන්නේ. අන්ද ඒකට හේතුව තමයි මේ අන්තරස්ත විභාජක පටකය. හරි. අපි දැන් දන්නවා විභාජක පටක වලින් අලුත් සෛල හැදෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ අලුත් සෛල වලට මොකද වෙන්නේ? ඒවා නිකම්ම තියෙනවද? නෑ. ඒවා ටිකින් ටික වෙනස් වෙලා නිශ්චිත කාර්යයන් කරන්න පුළුවන් ස්ථිර පටක බවට පරිවර්තනය වෙනවා. විද්‍යාත්මකව මේ ක්‍රියාවලියට අපි කියනවා විභේදනය කියලා. මේක හරියට හිතන්නකෝ අලුතෙන් ඉස්කෝලෙන් අවුට් වුණ කෙනෙක් Tamanට ගැළපෙන විශේෂ රැකියාවක් තෝරගෙන ඒකට අවශ්‍ය විදිහට පුහුණු වෙනවා වගේ වැඩක්. සෛලත් ඒ වගේ තමයි. හොඳයි. එහෙනම් අපි දැන් බලමු කවුද මේ විශේෂඥයෝ කියලා. ප්‍රධාන වශයෙන් මේ වගේ සරල ස්ථිර පටක වර්ග 3ක් තියෙනවා. මුලින්ම ඉන්නවා මෘදුස්තර පටකය. මේ තමයි ශාකයක බහුලවම දකින්න ලැබෙන පටක වර්ගය. මේවා සජීවී සෛල. කොළවලදී ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර හදන එක, අල වගේ කොටස් වල ආහාර ගබඩා කරන එක වගේ හරිම වැදගත් කාර්යයන් ගොඩක් කරන්නේ මේ මෘදුස්තර පටකය තමයි. දෙවැනියට ඉන්නවා ස්ථූලකෝණාස්ත්‍ර පටකය. මේකත් සජීවී සෛල වලින්ම තමයි හැදිලා තියෙන්නේ. හැබැයි මෙයාගේ විශේෂත්වය තමයි සෛල බිත්තිවල කොන් විතරක් අසමාකාරව ඝනකම් වෙලා තියෙන එක. මේ නිසා ශාකයට නම්‍යශීලී ආධාරයක් ලැබෙනවා. හිතන්නකෝ ලකොටි දඬු සුළඟට කැඩෙන්නේ නැතුව නැවෙන්නේ. අන්න ඒකට උදව් කරන්නේ මේ ස්ථූලකෝණාස්ත්‍ර පටකය. තුන්වෙනි විශේෂඥයා තමයි ශක්තිමත්ම කෙනා දෘಢස්තර පටකය. මේ පටකයේ සෛල බිත්තිවල ලිග්නින් කියන ද්‍රව්‍ය තන්පත් වෙලා හරිම ඝනකම් දෘಢ බිත්ති හැදෙනවා. විශේෂම දේ තමයි මේ සෛල පරිණත වුණාම අජීවී තත්ත්වයටපත් වෙනවා. මෙරාලගේ එකම කාර්යය තමයි ශාකයට යාන්ත්‍රික ශක්තිය, ඒ කියන්නේ දෘಢ බව ලබා දෙන එක. පොල් කට්ටක් කොච්චර ශක්තිමත්ද?
අන්න ඒ වගේ කොටස් හැදිලා තියෙන්නේ මේ දෘඩස්තර පටක වලින්. හොඳයි. බලන්න මේ වගුව දිහා. මේ පටක තුන අතර තියෙන ප්‍රධාන වෙනස්කම් ටික අපිට එකපාර බලා ගන්න පුළුවන්. මෘදුස්තර සහ ස්ථූල කෝණාස්ත්‍ර සජීවී සෛල, හැබැයි දෘඩස්තර අජීවී. ඒ වගේම සෛල බිත්තිය ස්වභාවයයි ප්‍රධාන කාර්යයයි කොහොමද එකිනෙකට වෙනස් වෙන්නේ කියලාත් පැහැදිලියි. මේ විදිහට බලද්දි මේ තුනම මතක තියාගන්න හරිම ලේසි. හරි. අපි දැන් මේ වෙනකල් කතා කරපු දේවල් ඔක්කොම එකට එකතු කරලා බලමු ශාක දේහයක් ගොඩනැගෙන සම්පූර්ණ කතාව කොහොමද වෙන්නේ කියලා. ඉතින් සම්පූර්ණ ක්‍රියාවලිය වෙන්නේ මේමයි. මුලින්ම විභාජක පටක නොනවත්තාම බෙදිලා අලුත් සෛල ගොඩක් හදනවා. ඊළඟට ඒ සෛල විභේදනය වෙලා, ඒ කියන්නේ විශේෂණය බවට පත් වෙලා මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘඩස්තර වගේ ස්ථිර පටක හදනවා. අන්තිමේදී මේ හැම පටකයක්ම එකට එකතු වෙලා තමයි ශක්තිමත් සම්පූර්ණ ශාකයක් නිර්මාණය වෙන්නේ. හැබැයි අපි අද කතා කළේ සරල පටක ගැන විතරයි. එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ශාකයක මුල් වලින් උරා ගන්න වතුර කොළවලටත් කොළවල හැදෙන ආහාර මුළු ශාකය පුරාමත් ප්‍රවාහනය කරන්නේ කොහොමද? ඒකට තියෙන සංකීර්ණ පටක මුනව වෙන්නේ නැතිද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න. අපි තවත් මේ වගේම විග්‍රහයකින් නැවත හමු වෙමු.